ආයුබෝවන් channel එකට සාදරයෙන් පිළිගන්නවා. subscribe කරලා එකතු වෙන්නත් ආදරයෙන් ඉල්ලනවා. ඔන්න අද මම ඔයාලට ගෙනාවා චීස් රසට කන්න පුළුවන් රසම රස පුඩින් එකක්. දැන් බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම බිත්තර දෙකක කහමද වෙන් කරලා අරගෙන මේ විදිහට මම බෝල් එකට එකතු කර ගන්නවා. ඒ වගේම fresh milk වලින් මිලිලීටර 500කුත් මේ විදියට බෝල් එකටම දාගන්නවා. දැන් විස්ක් එකක් පාවිච්චි කරලා හොඳින් කවලම් කරගන්නවා. සීනි ග්‍රෑම් 35කුත් එකතු කරලා හොඳින් කවලම් කරගන්න. කෝන්ෆ්ලා ග්‍රෑම් 50කුත් එකතු කරගන්න. දැන් මේ ටික පෑන් එකට එකතු කරලා මද ගින්දරේ කනකම් මිශ්‍රණයක් වෙනකන් හොඳින් හැඳි ගාමින් තියාගන්නවා. මේකට මම චීස් කෑල්ලකුත් එකතු කරගන්නවා. දැන් මිශ්‍රණය ඝන වෙනකන් මේ විදියට හැඳි ගාමින් තියාගන්න. දැන් ඔයාලට පේනවා ඇති මිශ්‍රණය ටිකක් ඝන වීගෙන එනවා. මේ විදියට මම විනාඩි 20ක් විතර හොඳින් මේක ඝන වෙන මිශ්‍රණයක් වෙනකන් ලිපේ තියාගන්නවා. මේ විදියට ඝන මිශ්‍රණයක් වුණාට පස්සේ මම මේක ලිප ඔෆ් කරගෙන වෙනම භාජනයකට ඉවත් කරගන්නවා. දැන් මේ චීස් රස පුඩින් එක නිවෙනකන් තියාගෙන ශීතකරණයේ දාලා ඔයාට ඕන වෙලාවක මේක ආහාරයට ගන්න පුළුවන්. මේ චීස් රස පුඩින් එක මම කලින් දවසේ හවසේ තමයි හදාගත්තේ. ඉතින් අද උදේ මම මේ විදියට ශීතකරණයෙන් එළියට අරගත්තා. බලන්නකෝ දැන් හදාගත්ත පුඩින් එකේ ලස්සන. ඒ වගේම තමයි මේක හරිම රසයි. දැන් මම මේක උඩින් ඩෙසිකේටඩ් කොකනට් ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලට කැමති ටොපින් එකක් උඩින් එකතු කරගන්න පුළුවන්. චීස් රසට කිරි රසට කන්න කැමති අයට මේක නම් නියම අතුරුපසක්. මේක ඉතින් ගොඩක් රසයි. ඔයාලත් මේක ගෙදරදී try කරලා බලන්න. හරිම ලේසියෙන් රසට හදාගන්න පුළුවන් අතුරුපසක්. ඔයත් මේ වගේ චීස් රස පුඩින් එකක් කන්න කැමති නම් අනිවාර්යයෙන්ම ගෙදරදී හදලා රස බලන්න. ඒ වගේම තමයි මේ වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි නරඹන්න කැමති නම් channel එකත් subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාටත් මම අලුතෙන් දාන වීඩියෝස් නරඹන්න පුළුවන්.